මේකට බිරිඳකගෙන් ලැබෙන ප්‍රිය මනාපම වස්තුව තමයි ඒ ස්වාමියාව ඉක්මවන්නේ නැති එක. වෙන මිනිහෙක් ගැන ඒ වෙන මිනිස්සු පිටිපස්සේ යන්නේ නැති එක. ස්වාමියාගේ ප්‍රිය මනාපම වස්තුව දීමේ විපාක විදියට දිව්‍ය ලෝකේ වෙන කිසිම දෙවිවරුන්ට නැති ප්‍රිය මනාප වස්තු උපදිනවා. පතිවෘතාව රැකපු කාන්තාවකට සසරේ උපදිද්දි වෙන කෙනෙකුට බනින්නවත් හිතෙන්නේ නැහැ කියනවා යාට. එච්චර ආනුභාවයක් කියන පතිවෘතාව සහ බඹසර. කුමරි බඹසර රකින්නවා. ඒ කියන්නේ විවාහ වෙනකල් කාමසේවනියක් තනියෙන් හෝ බාහිර කෙනෙක් සමග කරන්නේ. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ස්වාමියාව ඉක්මව හැසිරෙන්නේ නැහැ. ඒ බඹසර ඒ පතිවෘතාව කොච්චර බලවත්ද කියනවා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දිව්‍යරු පවා ඈත යටත් වෙනවා. මනුස්ස ලෝකෙ ඉපදෙද්දී ස්වාමියාටවත් කටක් කැරලා සැරට වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කියන යාට ඒ පින් බලයට. අද ගෙවල් වල මේ තෝතෝ කියලා දෙගොල්ලම මේ රණ්ඩු සරුවල් වෙන එකේ සද්දෙට වචන පිට කර ගැනීමේ විපාක තමයි සංසාරේ බඹසරක් රැකලා නැහැ.